සර් අතන සර් ජකුයි රෝසි රෝස් පාන් වෙන සීන් එකක් තියෙන්නේ ටයිටැනික් නැව ඇක්සිඩන්ට් වෙලා දැන් සර් මොකද සර් කරන්නේ තේරෙන්නේ නැහැ මොකද්ද මම හිතර කරන්නේ මට යන්නත් බෑ බඩේ මට මොකක්ද මේක ඉස්සුනේ බම්බේ ඉස්සු එතන සර් මාර බනානා ෆ්ලෝ එකක් වෙන්න යන්නේ මම බයින විදිහෙන් බැලබෙන්න සීන් නැහැ මොකද කරන්න කියලා කියපන් බම් කදු බඩේ දෙන්න කියපන් ඔළුවට මොකද කරන්න පුළුවන් සර් සර්ගේ අක්කා කියලා බලන්නේ නැතුව මං උස්සන් රන් කරන්නද අංජන එන්න මේ කමින් කේසි මැඩම් අනිවාර්යයෙන් කොන්නොත් 25000යි තකරමට 50000යි කියලා දැන් ඇතුළට යම් බොස් කොහොමද අද ඇහැලමල් පිපෙයි මං හිතන්නේ කමින් කේසි මැඩම් කෝ එන්න ඉඳගන්න දෙක කො මංජිත නිම්නාවි ඔයා බැලලා කැමති දෙයක් ඕන කර මෙයාටනේ බඩගිනි ඇත්තේ මංජිත ඔයාම බලන්න ඕඩි පච්ච පිළිස් බෝන් එක වැටුණා මහරගේ ඉස්සේ බාලස් බෝන් මැඩම් මෙයාත් උසාවි කුඩුවට නැග්ගුවද? මෙයා මං නැගියේ නෑ මට උසාවි කුඩුවට නගින්න උනේ නෑ නේද මේ මොකද කෙවින් සර්ටනේ ප්‍රශ්නේ ආවේ මට මාව එතනට මං එතනට ගියා විතරයි මේ මට මේ මැඩම් නේද නිසා ඇත්තටම කිසි ප්‍රශ්නයක් උනේ නෑ මැඩම් මේ පොඩක් කියන්නකෝ නින්නායි මිස්ටර් මේ මට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා මොකද දන්නවද? නැත්තම් ගෙදර ගියාට පස්සේ මේ මොහොන එල්ලගෙන ඉන්නවා. ඒක තමයි මේ කියන්න හදන්නේ. කියන්න දෙන්නකෝ ඉතින්. මේ ඉන්නාවි මට මෙයා ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. නෑ මයි ලෙග් එක මේකයි. අංජන පොඩ්ඩක් දඟලන්න නැතුව ඉන්නවද මම විශේෂ දෙයක් කතා කරන්න යන්නේ? සරි මැඩම් සරි. දැන් මගේ මල්ලි කෙවින් ඩිෆොන්සේකනේ. එතකොට මේ ඉන්නේ මගේ මල්ලිම තමයි. කියලා මම කියන්නේ මං මෙයාටත් ඒ වගේම ආදරේ නිසා. ඒ විදියටම සලකන නිසා. එනිසා මං වාට පොඩි උපදෙසක් දෙන්නද? මොකද්ද මට? දැන් ඔය මගේ මල්ලි ඉන්නවනේ. පොර හෙන දක්ෂයා. හැබැයි මෝඩ වැඩ කරන්න ගියාම මේ ලෝකෙ ඉන්න මෝඩම මිනිහටත් වඩා එයා මෝඩයි. ඒ නිසා මංජිතට කියන්න මගේ මල්ලි ගහන ගොම් පදේට නටන්න නැතුව මංජිත විදියට ඉන්න කියලා. නේ මංජිත? දැන් ඔය අපේ මල්ලිගේ හිත හරි හොඳයි. ඔයා දන්නවනේ. මේ හිත හොඳ ඉන්නම හැම කුණු ගොඩ මොළුවේ දා ගන්නවා. එහෙම තමයි එයා අමාරුවේ වැටෙන්නේ. මම කියන්නේ මගේ මල්ලි උනත් වැරදි නම් වැරදි. නැද්ද? අනේ thank you madam අපි ගැන මෙහෙම හිතනවාට. You always welcome. දැන් ඉතින් කොයි කාලේ වගේද ඔයගොල්ලෝ බඳින්න එහෙම හිතාගෙන ඉන්නේ? තා පොඩ්ඩින් මැරි කරන්න කලින් බේබි හම්බ වෙනවා. ඒක ඉතින් මෙයා තමයි කියන්න ඕනේ. ඔව් ලැජ්ජාව. මං කියන්නේ ඉතින් ඒක පස්සට දාන්න ඕනේ නෑනේ. මොකක්ද නෝ ඉක්මනට කරලා දාමු. කරමු මැඩම්